අද වීඩියෝ එක කතා කරමු මේ වෙනකොට තියෙන සුපිරිම ඔන්ලයින් වීඩියෝ එඩිටර්ස් 5ක් ගැන. ඉතින් මෙයාලා කතා කරන්නේ නැහැ ඔන්ලයින් වීඩියෝ එඩිටර්ස් 5ම ඔයාලට ෆ්‍රී යූස් කරන්න පුළුවන්. ඒ කියන්නේ හැම එකෙම ෆ්‍රී ටියර් එකක් තියෙනවා. ඒ වගේම කියන්න ඕන මේ වීඩියෝ එකේදී මම මේවා හැම එකක් ගැනම ඇතුළට ගිහිල්ලා මේක යූස් කරන්නේ කොහොමද කියලා දෙන්නේ නැහැ. මම මෙතනදී ප්‍රධාන වශයෙන් ඔයාලට නිකන් ඕවර්විව් එකක් දෙනවා විතරයි. මේකෙන් කරන්න පුළුවන් දේවල් සහ ඔයාගේ ප්‍රයිසින් කොහොමද කියන එක ගැන. ඉතින් සමහර ඒවා මම මෙතන කතා කරන සමහර ඒවල වීඩියෝස්, ඒ කියන්නේ ෆුල් වීඩියෝස් කොහොමද ෆුල් යූස් කරන්න කියලා මේ වෙනකොටත් මගේ YouTube channel එකේ ඇති. ඉතින් ඒ වගේ සයිට් සම්පූර්ණත් මම අනිවාර්යෙන් කාඩ් එකක් හරි එහෙම නැත්නම් මම description එකේ link එක දාලා තියන්නම්. ඔයාලට පුළුවන් අවශ්‍ය නම් මේ වීඩියෝ ෆුල් වීඩියෝ එක ගිහිල්ලා බලන්න. හරි. ඉතින් පළවෙනි සයිට් එක තමයි Runway ML කියන්නේ. ඉතින් මේ Runway ML කියන්නේ AI video editing site එකක්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේගොල්ලෝ මෙතන මේ පෙන්නන promo වීඩියෝ එකේ තියෙන හැම වීඩියෝ එකක්ම AI generate කරපුවා තියෙන්නේ මෙන්න මේ හැම වීඩියෝ එකම. ඉතින් සයිට් එකට ආවම විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට මේ විදිහට පල්ලෙහාට ස්ක්‍රෝල් කරන් යද්දි මේගොල්ලෝ තවත් මේ වීඩියෝ එඩිටර් එක යූස් කරලා කරන්න පුළුවන් වැඩ කිහිපයක් මෙතන තියෙනවා. උදාහරණයක් විදිහට transform වීඩියෝ එක යටතේ ඔයාලට පුළුවන් ඉන්න person ගේ outfit එක change කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් art direction එක වෙනස් කරන්න, background අයින් කරන්න. ඒ වගේම ඔයා හිතමු ඔයාගේ මේ තියෙන එකේ elements අයින් කරන්න. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මේ smoke එක අයින් කරලා තියෙනවා මෙන්න මෙතන දෙවෙනි වීඩියෝ එකේ. ඒ වගේම ඔයාලට පුළුවන් objects change කරන්න. ඉතින් ඔන්න ඔය විදිහේ ගොඩක් දේවල් ඔයාලට පුළුවන් මේක යූස් කරලා කරන්න. ඊට අමතරව මෙතන උඩ ඔයාලට තවත් බලා ගන්න පුළුවන් ඔයාලට mood boards තියෙනවා. ඊට පස්සේ visual staging තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තවත් වෙනස් දේවල් තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට ඔයාලට මේක යූස් කරලා ගොඩක් වැඩ ටිකක් මෙතනදී කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම පල්ලෙහාට ගියහම ඔයාලට බලා ගන්න පුළුවන් තවත් තියෙන apps for everything කියලා ඔයාලට පුළුවන්කම තියෙනවා. ඔයාගේ වීඩියෝ එකක තියෙන මොනවා හරි විශේෂ ඔබ්ජෙක්ට් එකක් අයින් කරන්න, ඊට පස්සේ වීඩියෝ එක අප්ස්කේල් කරන්න, වීඩියෝ එකේ ස්ටයිල් එක වෙනස් කරන්න, ඔය විදිහට ගොඩක් දේවල් කරගන්න ඔයාලට පුළුවන්. මෙතන tools තියෙනවා මේ Runway කියන site එකේ. ඉතින් ඔයාලට පුළුවන් ඇවිල්ලා මේක try කරලා බලන්න. ඒ වගේම කියන්න ඕන මේක free website එකක් නන් නෙවෙයි. මේගොල්ලයි pricing තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් free tier එකක් තියෙනවා. ඔයාලට පුළුවන් මේක ඇවිල්ලා try කරලා බලන්න. ඉතින් ඔයාලට ඊට වඩා කියන්නේ free tier එකට වඩා දෙයක් ඕන නම් අනිවාර්යෙන් මේගොල්ලන් එකක් අනිවාර්යෙන් ගන්න වෙනවා. මේක එක. ඒ වගේම කියන්න ඕන මේ ගැන ෆුල් වීඩියෝ එකක් මගේ channel එකේ මේ වෙනකොටත් ඇති. මම description එකේ link එක දාලා තියන්නම්. ඔයාලට පුළුවන් ගිහිල්ලා බලන්න. ඉතින් මේ වීඩියෝ එකේදී මම සම්පූර්ණයෙන් කතා කරන කොහොමද මේක යූස් කරන්නේ කියන එක ගැන. ඊළඟට තියෙන site එක තමයි Flex Clip කියන්නේ. ඉතින් Flex Clip කියන site එකත් මේ වෙනකොට තියෙන සුපිරිම වීඩියෝ editing site එකක්. ඉතින් මේකෙදිත් ඔයාලට මේ විදිහට templates තියෙනවා. ඒ වගේම මේකත් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන උඩ tag එකක් දැන් වැටලා තියෙනවා. Sora 2 AI කියන්නේ AI model එක AI video generating model එක මේ වෙනකොට Flex Clip එකට add කරලා තියෙයි කියලා තමයි මෙතනින් කියන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඒකත් ඇවිල්ලා try කරලා බලන්න. ඉතින් site එකේ පල්ලෙහාට යද්දී අර වගේම ඔයාලට බලා ගන්න පුළුවන් මේකෙත් AI text to speech, background removal, ඊට පස්සේ AI script, AI auto subtitle, AI translator මේ විදිහට ගොඩක් options ඔයාලට මේකේ බලා ගන්න පුළුවන්. ඉතින් මේකත් ඇත්තටම හොඳ වීඩියෝ එඩිටර් එකක්. ඉතින් මේක නත් full videos දෙක තුනක්ම මේ වෙනකොට මගේ channel එකේ ඇති. මම ඒවා description එකේ දාලා තියන්නම්. ඉතින් ඔයාලට පුළුවන් ඇවිල්ලා මේව try කරලා බලන්න. ඉතින් මේකේ pricing tier එකට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන්. මේකෙත් ඔයාලට free tier එකක් තියෙනවා. ඉතින් ඔයාලට මෙතනදී 720p videos එක quality එකෙන් video download කරන්න පුළුවන්. ඒ වගේම ඊට අමතරව ඔයාලට මේකෙදී කලින් එකට වඩා නම් features ටිකක් ලැබෙනවා මේ free tier එකේ. ඉතින් ඔයාලට පුළුවන් ඇවිල්ලා try කරලා බලන්න. ඉතින් මේකේ full video එකක් මම කලින් කිව්වාගේ description එකේ දාලා තියන්නම්. එනදී තවත් දෙයක් තමයි මේකෙදී මේ site එක use කළාට screen recording වගේ දේවල් පවා කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟ site එක තමයි Canva කියන්නේ. ඉතින් Canva කියන්නේ ගොඩක් කාලයකට මේක තිබ්බේ graphic design වලට. ඒ වුණාට මේ ළඟදී මේකට video editor එකකුත් add කරලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඇවිල්ලා මේක try කරලා බලන්න. මේකෙත් ගොඩක් AI features තියෙනවා. ඔයාලට use කරන්න පුළුවන්. ඉතින් ඔයාලට site එකට ආවමත් ඒව බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ background noise එක අයින් කරන්න, ඒ වගේම music එක auto match කරන්න, ඒ විදිහ ගොඩක් දේවල් වලට මෙතන බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තවත් පල්ලෙහාට ගියොත් මේගොල්ලගේ බලා ගන්න පුළුවන් templates තියෙනවා, trending templates. ඔයාලට පුළුවන් මේව try කරලා බලන්න. ඉතින් හැම platform එකකටම තියෙනවා. YouTube Shorts, ඒ වගේම Instagram Reels, travel, business ඔය විදිහට හැම category එකකටම අදාළ templates තියෙනවා. ඔයාලට පුළුවන් ඒව try කරලා බලන්න. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන free tier එකක් තියෙනවා මේකෙත්. ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව ඇවිල්ලා මේක try කරලා බැලීමේ හැකියාව තියෙනවා. මම මේකේ description එකේ link එක දාලා තියන්නම්. ඊළඟට තියෙන site එක තමයි ChipChamp කියන්නේ. ඉතින් ChipChamp කියන්නේ Microsoft ලගේ video editor එකක්. ඉතින් ChipChamp එක ඔයාලට app එකක් විදිහට ගන්න පුළුවන් Microsoft Store එකෙන්. ඉතින් මේ ChipChamp කියන එකෙත් ගොඩක් සුපිරි features තියෙනවා. especially මේකේ හොඳ text to speech tool එකක් තියෙනවා. ඉතින් ඒ ගැන මම වෙනම video එකක් දාලා ඇති. මම ඒ ගැන ඒක description එකේ දාලා තියනවා. ඔයාලට අවශ්‍ය නම් ගිහිල්ලා බැලීමේ හැකියාව
තියෙනවා. ඊට අමතරව ඔයාලට මෙතනදී තවත් ෆීචර්ස් මේ විදිහට බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඔයාලට AI voice over generator එකක් තියෙනවා. ඊට පස්සේ audio enhancer තියෙනවා, subtitles තියෙනවා, video trimmer එකක් තියෙනවා. ඔය විදිහේ ගොඩක් tools තියෙනවා මේකෙත් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට templates ගොඩක් තියෙනවා. ඇවිල්ලා try කරලා බලීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඇවිල්ලා try කරලා බලන්න. මේකේ pricing section එකට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් මේක free video editor එකක්. මේකේ premium එකක් තියෙනවා. හැබැයි ඔයාලට බලා ගන්න පුළුවන් free එකේ අර කලින් අපි කතා කරපු tools තුනටම වඩා හොඳ outcome එකක් ඔයාලට තියෙනවා මේ video editor එකේදී. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් ඔයා Windows use කරන කෙනෙක් නම් දැම්ම ගිහිල්ලා ඔයාලට පුළුවන් Microsoft Store එකෙන් download කරගන්න මේකේ app එක. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙතනත් ඇවිල්ලා මේ create video for free කියන එක ලබා දීලා මේක try කරලා බලන්න. ඒ වගේම කියන්න ඕනේ මේ ගැන වෙනම වීඩියෝ එකක් ඇති මම ඒක description එකේ දාලා තියන්නම්. හරි අන්තිම video editor එක තමයි Flixer කියන්නේ. ඉතින් Flixer කියන්නේත් AI video editing app එකක්ම තමයි. ඉතින් මේ වෙනකොට තියෙන හැම video editor එකකම විශේෂයෙන් online තියෙන හැම video editor එකකම AI features add කරලා තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඇවිල්ලා try කරලා බලන්න මේකත්. ඉතින් මේකෙත් අර කලින් කතා කරපු features ටිකම තමයි. ඉතින් හැමෝටම අදාළ වෙන විදිහට templates ඒ වගේම AI features, voice removal, video generations ඔය විදිහ ගොඩක් දේවල් හැම එකම තියෙනවා. ඉතින් මෙතනදී ඔයාලට පුළුවන් voice overs දාන්න. මේගොල්ලෝ කියන විදිහට language 130ක් තියෙයි කියලා තමයි කියන්නේ. ඔයාලට පුළුවන් ඒ වගේම මෙතනදී තවත් මෙන්න මේ විදිහට features කිහිපයක් බලා ගන්න. ඒ වගේම තව යටටම අහම ඔයාලට අර කලින් වගේම tools බලා ගන්න පුළුවන් වෙනම තියෙන video enhancer, screen record, webcam record, convert video to text, audio resizer, video resizer, AI text to speech, මෙතන view all tools ගියාම ඔයාලට පුළුවන් මේගොල්ලයි තියෙන හැම tool එකක්ම මෙන්න මේ විදිහට බලා ගන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන බර ගානක් තියෙන tools. ඔයාලට පුළුවන් මේ ඇවිල්ලා හැම එකම try කරලා බලන්න. ඉතින් මේ හැම එකම මම හිතන්නේ free. ඔයාලට මේ හැම එකම free use කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මේ සේරමේම tools මේ site එකේ තියෙන. ඉතින් ඔයාලට ඇවිල්ලා මේවා free try කරලා බැලීමේ හැකියාව තියෙනවා. ඉතින් pricing කියන section එකට ගියොත් ඔයාලට මම කලින් කිව්වා වගේ මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් free tier එකක් තියෙනවා. ඉතින් මෙතනදී කලින් ඒවල වගේම කලින් කියන්නේ අර chip champ එකට තරම් නම් features නැහැ. ඒ උනාට අර කලින් අපි කතා කරපු runaway ඒ වගේම flex clip, canva ඒ video editors වලට වඩා සාමාන්‍ය ටිකක් හොඳ outcome එකක් තියෙනවා මේ free tier එකේදී ඔයාලට මේක ලබා ගන්න පුළුවන් එක. ඉතින් ඔයාලට ඇවිල්ලා මේක try කරලා බලන්න පුළුවන්. මම මේකේ description එකේ link එක දාලා තියන්නම්. ඔයාලට තියෙන්නේ ඇවිල්ලා මේකට log වෙලා ඔයාගේ වැඩ ටික කරගෙන යන්න. ඉතින් ඉස්සරහට මම මේ channel එකේ මේව ගැන full videos ගේන බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලට ඒව බලන්න ඕන නම් අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න. ඉතින් ඔන්න ඔය ටික තමයි ප්‍රධාන වශයෙන් අද වීඩියෝ එකේ කතා කරන්න ඉන්න video editors ටික. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. එහෙම වුණා නම් අනිවාර්යෙන් වීඩියෝ එකට like එකක් දාන්න. ඒ වගේම යාළුවන්ට බලන්න වීඩියෝ එක share කරන්න. ඉතින් මේ විදිහේ තවත් videos බලන්න ඕන නම් especially ඔයා මද මේ වීඩියෝ එකේ කතා කරපු video editors කියන full reviews බලන්න ඕන නම් ඔයාලට තියෙන දැන්ම අපේ channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක අනිවාර්යෙන් click කරන්න. එතකොට ඔයාලට දාන videos කලින්ම බලා ගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් ඉතින් මේ විදිහේ තවත් අලුත් වීඩියෝ එකකින් ළඟදීම හමු වෙමු.